ඊස්ට් ලන්ඩන් සිට සැතපුම් 40ක් පමණ උතුරට ගිය විට කිංස් විලියම් ටවුම හමුවේ. එය දකුණු අප්‍රිකාවේ පිහිටි ඉතාමත් සුන්දර කුඩා නගරවලින් එකකි. කෙසේ වුවද එයද මුළුමනින්ම සුද්දන්ට සීමා වී ඇත. කළු මිනිසුන් ජීවත් වූයේ නගර මධ්‍යයෙන් සැතපුම් 5ක් පමණ ඈතින් පිහිටි පැල්පත් නගරයේය. අනෙක් පැල්පත් නගරවල මෙන්ම එහි පිහිටි පැල්පත් ගිනි පෙට්ටි බඳු කුඩා නිවෙස්ද දුක්බර ස්වරූපයක් ඉසිලීය. එහෙත් බලකිරීම නිසා වුවද එහි ජීවත්වීම එතරම්ම කරදරකාරී නොවන බවක් සිතෙන්නේ ගැමි පරිසරයේ සුන්දරත්වය නිසාය. වුඩ්ස් තම සුදු මර්සිඩීස් බෙන්ස් රථයෙන් කිංස් විලියම් ටවුම බලා ගියේය. පැල්පත් නගරයේ පසු කළ ඔහු මැම්පෙලා දුන් ලිපිනය ගැන යළිත් පුදුම වූයේය. එය නගරයේම ලිපිනයකි. දිවා කාලයේ රැකියා කිරීම සඳහාත් අවශ්‍ය දේ මිලදී ගැනීම සඳහාත් නගරයට එන්නට කළු මිනිසුන්ට අවසර ඇත. එසේ වුවද තහනමට ලක් වූ පුද්ගලයෙකු හමුවීමට මෙය ඊතරම් සුදුසු තැනක් නොවේ. මැම්පීලා පවසා තිබූ මාවතට ඔහු පැමිණියේය. දෙපස ගස් සිටුවා අලංකාර කොට තිබූ එය පළල් ශාන්ත මාවතකි. වුඩ්ස් යලි ලිපිනේ දෙස බැලුවේ රහසේ හමුවීමට කතා කරගත් තැන ගැන තවත් පුදුමයට පත්වෙමින්ය. වටපිට බලමින් හිමිහිට රියපැද වූ ඔහු නොම්බරේ දුටුවේය. එය පැරණි අබලන් වූ පල්ලියකි. පඳුරු ලැහැබෙන් අඩක් වැසී ඇති අතර එය වටා තිබූ වැට ගරා වැටී තිබින. මොහොතක් එදෙස බලා සිටි ඔහු රියෙන් බැස්සේය. ඔහුට තරමක් පසුපසින් නවතා තිබූ වාහනයක සිටි ආරක්ෂක භටයින් දෙදෙනා ඔහු දුටුවේ එවිටය. දවස තිස්සේම බිකෝ දෙස ඇසගසාගෙන සිටින මුරබටයන් දෙදෙනා ඔවුන් විය යුතු බව තේරුම්ගත් වුඩ්ස් හිනෙහෙමින් ඔවුන්ට අතවැනුවේය. රජය මගින් පනවන මෙම තහනම් නියෝගයට වුඩ්ස් එතරම් එකඟ වූයේ නැත. එහෙත් හැම මොහොතකම පරීක්ෂාවට ලක්විය යුතු එක කල්ලෙක් රටේ සිටී නම් ඒ බිකෝ විය යුතු බව ඔහු සිතුවේය. බොහෝ අය සිතන තරමට කළු මිනිසුන් තුළ සුද්දන් කෙරෙහි වෛරයක් නොමැති බව වුඩ්ස්ගේ අදහසය. රටේ ජාතිවාදී හා වර්ණභේදවාදී ප්‍රශ්නවලට කවදා හෝ සාමකාමී විසඳුමක් ඇති කර ගැනීමට නම් මෙම ආකල්ප සහ තත්ත්වයේ එලෙසම පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළේය. පැල්පත් නගරවල කෙරෙන අසාධාරණ වැටලීම් වලට එරෙහිව ඔහු මෙතරම්ම දරුණු ලෙස රජයට පහර ගැසීමේ එක් හේතුවකි එය. එහෙත් හදිසියේම කළු විඤ්ඤාණය නැමැති දරුණු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරමින් කළු ශිෂ්‍ය ලෝකයෙන් මේ මිනිසා මතුවිය. සුදු ලිබරල්වාදීන් සමග සම්බන්ධයක් කළු විඤ්ඤාණවාදීන්ට අවශ්‍ය නැත. ලිබරල්වාදීන් බොරු සාධාරණත්වයක් ගැන කතා කරන බව ඔවුන්ගේ අදහසය. ඔවුන්ට අවශ්‍ය වන්නේ කළු සංවිධාන සහ කළු දේශපාලනයක් ගොඩනැගීම බවද වුඩ්ස් කල්පනා කරේය. එහෙත් ඉතා අවශ්‍යව තිබෙන්නේ දකුණු අප්‍රිකානු සංවිධාන සහ දකුණු අප්‍රිකානු දේශපාලනයක් බව වුඩ්ස් තරයේම විශ්වාස කළේය. තම පළාතේ චෙස් සමාජයට කළු මිනිසුන්ද ඇතුල් කර ගැනීමට හැකිවීම තමාලද ජයග්‍රහණයක් ලෙස වුඩ්ස් කල්පනා කරන්නේද මෙම ආකල්ප නිසාය. ඒ අතරම ස්විස්ටර්ලන්තයට ගිය චෙස් කණ්ඩායමකට එක් කළු නිලධාරියෙකු ඇතුල් කර ගැනීමට ඔහු සමත් වූයේය. මෙබඳු අදහස් නිසා ඔහු සිතන්නේ තහනමට ලක් කළ යුතු එක පුද්ගලයෙක් රටේ ඇතනම් ඒ ස්ටීව් බිකෝ බව. පැරණි පල්ලියට යන්නට පාර පනිද්දී එහි ජරාවට ගිය ජනේලයක් පවිත්‍ර කරමින් සිටි කළු මිනිසුන් දෙදෙනෙකු වුඩ්ස්ගේ නෙත ගැටින.
වූඩ්ස් දුටු එක් මිනිසෙක් වේගයෙන් ජනේලයට තට්ටු කරේය. වුඩ්ස් නිහඬව පල්ලියේ ප්‍රධාන දොර වෙත ගියේය. මල බැඳී තිබූ සීනුව නාද කළ විගසම දොර විවෘත විය. හිනහැමින්ම ඉදිරියට පැමිණි එඩ්න්ස්කී ඔහු පිළිගත්තාය. මිස්ටර් වුඩ්ස් ඉතාමත් සුහද ලෙස ඇය ඇසුවාය. ඔහු එතැනට අවශ්‍ය වැදගත් පුද්ගලයෙකු බවත් ආදරයෙන් පිළිගැනීමට සූදානම් බවත් ඇගේ හැසිරීමෙන් දිස්විය. ඇත්තෙන්ම එය කළු කාන්තාවන් සතු දායාදයකි. බිකෝ පිළිබඳව ඔහු තුළ තිබූ කිසියම් අන්දමක කෝපයද මොහොතකින් පහව ගියේය. ඔහු මම ඩොනල්ඩ් වුඩ්ස්. ඇය වෙත දුව කුඩා පිරිමි දරුවෙක් ඇයගේ සායේ එල්ලෙමින් මේ සුදු මිනිසා දෙස ලැජ්ජාවෙන් මෙන් බලා සිටියේය. ඔහුගේ හුරතල් පෙනුමත් එඩ්න්ස්කීගේ සිනහවත් දුටු වුඩ්ස් තම තරුණ කාලයේ සිහිපත් විය. ඔහුගේ සුළු පියා කළු මිනිසුන් පදිංචිව සිටි පළාතක සාප්පුවක් පවත්වාගෙන ගිය අතර එඩ්න්ස්කී වැනි ගැහැණුන් සහ මවගේ ඇඟේ එල්ලී සිටි මෙබඳු දරුවන් සාප්පුවට පැමිණ ඇති බව ඔහුට මතකය. එහෙත් මේ අවස්ථාවේදී එබඳු මතක ඈතින් තබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මම ආවේ ස්ටීව් බිකෝ හමු වෙන්න. ඔහු ගැඹුරු කටහඬින් කීවේය. මම ස්ටීව්ගේ බිරිඳ. ඔහු ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දොර මුළුමනින්ම විවර කළ ඇය ඇතුළට එන ලෙස සංඥා කළාය. බිරියකගෙන් මිනිසකු මැනගත හැකි බව කතාවක් ඇත. එඩ්න්ස්කී දුටු වුඩ්ස් වඩාත් පුදුමයට පත්වුයේ ඒ නිසාය. ඔහු කිසිවිටකත් නොසිතූ අන්දමට ඇය තුළ මවකගේ පෙනුම ඇත. ඇය කාරුණිකය, විවෘතය. පල්ලියේ ඇතුළත තවත් පුදුමයකි. එක් කෙළවරක සිට අනිත් කෙළවරට ලෑලි ගසා දිගු කොරිඩෝවක් සාදා ඇත. කළු ගැහැණු සහ මිනිසුන් ඒවා පාට කරමින් සිටියහ. වෙන් කරන ලද තැනක වඩු මඩුවක්ය. තවත් තැනක මැටි බඳුන් නිපදවන වැඩපොළක්ය. ඒවායේ කළු තරුණ තරුණියෝ වැඩ කරමින් සිටියහ. පරණ පොත් සහ සංගරා පිරී ඇති පුස්තකාලයද එහි විය. තැනක දැරියෝ ඇඳුම් මැසීම පුහුණු වෙමින් සිටියහ. කුඩා කම්මහලක්ද වුඩ්ස් දුටුවේය. එහි මිනිසුන් දෙදෙනෙක් සෙල්ලම් බඩු නිපදවමින් සිටියහ. අල්තාරයේ තිබූ තැන වේදිකාවකි. වුඩ්ස් උවමනාවෙන් බැලූ හැම තැනකම එඩ්න්ස්කී නතර වූ අය සියල්ල තේරුම් ගැනීමට ඔහුට ඉඩ දුන්නාය. අපිට මේ තැන අරන් දුන්නේ රසල් පියතුමා. රසල් පියතුමා ගැන වුඩ්ස් අසා තිබින තරුණ ඇන්ග්ලිකන් පූජකයෙකු වන ඔහු තමාට සිදුවිය හැකි ආපදා ගැන නොසිතා කළු මිනිසුන්ගේම අයිතිවාසිකම් ගැන කතා කළ කෙනෙකි. එඩ්න්ස්කී වුඩ්ස් කරුණු පැහැදිලි කළාය. මේක කළු මිනිසුන්ගේ මධ්‍යස්ථානයක් කරන්නයි අපි උත්සාහ ගන්නේ. ඔවුන්ව හම්බ වෙලා සාකච්ඡා පවත්වන්න පුළුවන්. අවශ්‍ය නම් පන්ති තියන්න පුළුවන්. රස්සා ගැන දන්නවලා දැන්නින් පූරකුත් ගහන්න ඉන්නේ. එතකොට රස්සා තියෙන තැන් මිනිස්සුන්ට දැනගන්න පුළුවන්. වුඩ්ස් හිස වැනුවේය. ඇත්තෙන්ම හේ පෙන්නුම් කිරීමට කැමති ප්‍රමාණයට වඩා පැහැදී සිටියේය. තවමත් එඩ්න්ස්කීගේ සායේ එල්ලී නෙත් අයාගෙන එක දිගටම තමා දෙස බලා සිටින දරුවාගේ හිස හු අත ගෑවේය. දරුවා ලැජ්ජාවෙන් සිනාසී එඩ්න්ස්කීගේ සාය තුල සැඟවුණේය. මේ කවුද? වුඩ්ස් ඇසුවේය. මේ එන්කුසිනාති තාත්තා වගේම තක්කඩියෙක්. දරුවාගේ පිට අතගාමින් ඇය කීවාය. සමහර වෙලාවට තාත්තටත් වඩා කරදරකාරයෙක්. එම වචන තුල ගැබ්ව තිබූ ආදරය වුඩ්ස් තේරුම් ගත්තේය. එහෙත් ඇතැම් අවස්ථාවලදී තාත්තාත් පුතාත් දෙදෙනාම ඇයට ඔරොත්තු නොදෙනවා ඇතැයි ඔහුට සිතිනේ.
අල්තාරයේ අසල පසකින් තිබූ දොරක් විවෘත කළ එඩ්න්ස්කී වුඩ්ස් දෙසට හැරුණාය. ඔහු ඔබ එනතුරු බලා සිටිනවා. ඔබ මුණ ගැසීම ලොකු සතුටක් මිස්ටර් වුඩ්ස්. ඇය යළිත් සිනාසුනාය. එතැනින් පිට වූ විට පිවිසෙන්නේ දේවස්ථානයේ වෙනත් පැත්තකටය. වුඩ්ස් පියකට පෙළේ පහළට එක් පියවරක් තැබූ විගසම දොර වැසුනේය. ඔහු චකිතයෙන් මෙන් වටපිට බැලුවේය. කිසිවෙකුත් පෙනෙන්නට නැත. කිසිවෙකු හෝ සිටින බවට ඉඟියක්ද නැත. දෙව් මැදුර තුල තිබූ කඩිසර කලබලකාරී පරිසරය වෙනුවට දැන් ඇත්තේ ගැඹුරු නිහඬතාවයකි. එම නිහඬතාවයේ බිඳී යන්නේ සුළං රැල්ලකින් පමණය. වල් පැලෑටි ගහන වත්ත මැද ඉතා පැරණි යෝධ ගසකි. දිය ඇල්ලක් මෙන් ගසින් පහතට වැටී තිබූ කොළ පැහැති වැල් හෝ මුල් සුළඟට බිම හැපෙමින් තිබින. එයටත් ඈතෙන් වත්ත කෙළවර කුඩා ගොඩනැගිල්ලකි. එහෙත් කිසිවකුත් සිටින බවට සලකුණක් නැත. යෝධ ගසේ විහිදී ඇති අතු සුළඟට සෙලවෙද්දී මිදුල තැන තැන සෙවණැලි මවමින් මොහොතකට හිරු එළිය මොහොතකට සෙවණත් ගෙන දුන්නේය. අන්දමන්ද වූ ඔහු වටපිට බැලුවේය. හදිසියෙම ගහ අසල වූ කිසිවෙක් ඔහුගේ නෙත ගැටින. සෙලවෙන අතු අතරින් ඔහු ඊතා ඕනෑකමින් ඒ දෙස බැලුවේය. මොහොතින් මොහොත වෙනස් වන ආලෝකය හා අඳුර මැද ගසක කඳක් මෙන් නොසැලී සිටින කළු උස රුව ඔහු දුටුවේය. වුඩ්ස් පල්ලිය තුලින් එළියට පැමිණි මොහොතේ සිටම මේ පුද්ගලයාගේ දැස් වුඩ්ස් වෙත යොමු වී තිබින. "බිකෝ, ඔබ ස්ටිව් බිකෝද?" වුඩ්ස් කෑගසා ඇසුවේය. පිළිතුරක් ලැබුණේ නැත. මොහොතකට පසු ඔහු කුඩා ගොඩනැගිල්ල දෙසට හැරී වුඩ්ස්ට අතින් සංඥා කළේය. "එන්න, මා පසුපස එන්න." කල්ලෙකුගෙන් විධානයක්? තරමක් කෝපයට මෙන්ම කනස්සල්ලට පත්ව සිටි වුඩ්ස් මෙයින් තවත් කිපුණේය. මෙම ගමන පැමිණීම ගැන තමාටම දොස් නගමින් ඔහු එම මිනිසා පසුපස ගියේය. කළු මිනිසා ගොඩනැගිල්ලට ඇතුල් විය. "ඒ බිකෝද?" නොමැතිනම් බිකෝ වෙතට ඔහු කැඳවාගෙන යන වෙනත් පුද්ගලයෙක්ද? දොර වෙත ගිය වුඩ්ස් එහි නැවතී ඇතුළ එබී බැලුවේය. මේසයක් අසල සෙවණැලි අතර සිටගෙන සිටි ඒ රුව ඔහු දුටුවේය. ඒ මුහුණ පෝස්ටර් වල සිටි බිකෝගේ මුහුණමදැයි තවමත් පැහැදිලි නැත. පිළිගැනීමක් හෝ ස්තුති කිරීමක් හෝ සම්බන්ධ වචනයක් පිට වේදැයි ඔහු මොහොතක් නිහඬව බලා සිටියේය. එහෙත් එබඳු වචනයක් පිට වූයේ නැත. ඔහු දුටුවේ ඊතා ඕනෑකමින් තමා දෙස බලා සිටින විශාල ඇස් දෙකක් පමණය. මේ මිනිහට අවශ්‍ය කුමක්ද? "මම ඇතුළට එන්නද?" අවසානයේදී වුඩ්ස් ඇසුවේය. කළුරුව හිස සැලුවේය. දිග සුසුමක් පිට කළ වුඩ්ස් කුඩා කාර්යාලය දුරට පය තැබුවේය. "මට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ." අනෙක් එක කාර්යාලයට ඇතුළු වෙමින් ඔහු කිව්වේ කලකිරුණු ස්වභාවයෙන්ය. "මට ඔබ පල්ලියේදී හමු වෙන්න තිබුණා. ඒත් මට එක වෙලාවකදී ඉන්න පුළුවන් එක පුද්ගලයෙකු සමග පමණක් බව දන්නවනේ. පාරෙන් එහා පැත්තේ සිස්ටම් එකේ ඉන්නවා." තවත් අඩි කීපයක් ඉදිරියට ගිය වුඩ්ස් එම පුද්ගලයා බිකෝ බව දුටුවේය. සිස්ටම් එක යනු කළු ජාතිකයන් රජයේ නිලධාරීන් හඳුන්වන්නට යොදා ගන්නා වචනේ බවද වුඩ්ස් දැන සිටියේය. සිස්ටම් එක හමුදා භටයෙකු හෝ පොලිස් භටයෙකු පමණක් නොව ගෙවල් කුලි එකතු කරන නිලධාරියාද විය හැකිය. බිකෝ වරදකරු කරන්නට පාරේ සිටින මුරබටයන්ට අවශ්‍ය වන්නේ ඊතා සුළු හේතුවක් පමණය. එහෙත් දැන් වුඩ්ස් සිටින්නේ බිකෝ සමග මුහුණට මුහුණලාය. දැන් තමාගේ වාරය බව ඔහු සිතුවේය. ඔහු එක එල්ලේ බිකෝ දෙස බලා සිටියේය. මුහුණේ ඉරිවැටි නොමැති හේයින් පෝස්ටරේ සිටි බිකෝට වඩා ඔහු තරුණය. කඩවසම්ය. දුඹුරු කළු පැහැති නෙත් දීප්තිමත්ය. ජීවමානය. පැහැදිලිවම
එමනෙත් සංකීර්ණ සංවේදී මනසක කවුළුය. බිකෝ හදිස්සියේම සිනාසුනේය. ඒ සමගම එන්ස්කී සඳහන් කළ තක්කඩියා වූඩ්ස් එම දැසේ දුටුවේය. බිකෝ යලිත් කතා කළේය. ඒත් ඔබ මගේ තහනම අනුමත කරනවා ඇති. උඹ හරියටම හරි. එසේ කියනට වුඩ්ස්ගේ හිත බල කළත් ඔහු මොහොතක් නිහඬව සිටියේය. මම හිතන හැටියට ඔබේ අදහස් භයානකයි. ඒත් ඒ තහනම මම අනුමත කරන්නේ නැහැ. නියම ලිබරල් වාදියෙක්. බිකෝ සමච්චලයක් ලෙසින් කීවේය. ඒක මම ලැජ්ජාවෙන නම්බුනාමයක් නෙවෙයි. ඒත් මට තේරෙනවා ඒක ඔබ අභිමානයක් ඇටියට ගණන් ගන්න බව. ඒ කතාව සැර වැඩි. බිකෝ විරෝධය පාමින් කීවේය. මට මෙහෙම හිතෙනවා. වර්ණ භේදයට කළු මිනිස්සු ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ කොහොමද කියලා උගන්වන්න සුදුසුම පුද්ගලයා අධ්‍යාපනය රස්සා, ගෙවල්, දොරවල්, මර්සිඩීස් බෙන්ස් වගේ සුදු ලෝකේ හැම වරප්‍රසාදයක්ම තියෙන ලිබරල් සුද්දෙක් නෙමෙයි. වුඩ්ස්ගේ පපුවට එය තදින්ම දැනුනේ. නොදැනුවත්වම ඔහුගේ ඇසක් වැසුනේ ඒ නිසාය. මිස්ටර් බිකෝ, ගයක් රස්සාවක් මර්සිඩීස් එකක් ඔබට තියෙනවා නම්, සුද්දු පැල්පත් නගරවල ජීවත් වෙනවා නම්, ඔබ මොන වගේ රිබරල් මිනිහෙක් වෙයිද කියලා මට හිතා ගන්න අමාරුයි. මේඝ ගර්ජනාවක් මෙන් බිකෝගේ මුවින් සිනාහඬක් පිටවිය. ඇත්තෙන්ම ඔහුට සිනා පහළ වූයේ ඔහුගේම චරිතය නොපිටට පෙරලීම ගැනත්, එය තක්සේරු කළ අන්දම ගැනත්ය. ඒක ලස්සන අදහසක්. සුද්දා පැල්පත්වල මම මර්සිඩීස් බෙන්ස් එකේ. නිමේෂයක නිහඬතාවයකින් පසු තම බිරිය මෙන්ම උණුසුම් අවංක සිනහවක් පාමින් බිකෝ තම අත වුඩ්ස් වෙත දිගු කළේය. මිස්ටර් වුඩ්ස්, ස්වභාවික හොඳයි. උග කාලෙක ඉඳන්ම මට ඔබව හමු වෙන්න අවශ්‍ය වෙලා තිබුණා. ඔහුගේ ස්වභාවය සැනින් වෙනස් වූ අයුරුත්, ඔහුගේ බුද්ධිමත් බවත්, දැසිය ගැබ්ව තිබූ අවංකකම සහ සිනාවත් තම හදවතට උරා ගන්නට ඉඩ දෙමින් වුඩ්ස් තබ්බර කීපයක් නිහඬව සිටියේය. පසුව තමා වෙත දිගුකට තිබූ ඒ අත ඔහු අල්ලාගත්තේ. එයයි ආරම්භය.